ආයුබෝවන් කියා පිළිගන්නවා මාගේ සිංහලේ ගුරුකම් YouTube channelයට. උන් අද බොහෝ දවසකට පසුවයි ඔබ වෙත වීඩියෝවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ. බොහෝ දිනක් යනතුරු ඔබ වෙත වීඩියෝවක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම සිදුවේ පසුගිය දිනවල බොහෝ කාර්යබහුල තත්ත්වයක මා පසු වූ හේයින්. ඒ පිළිබඳව මාගේ කනගාටුව මුලින්ම පළ කරන අතර මාහට දුරකථන ඇමතුම් ලබා දෙමින් මාගේ දුක සැප විමසා බැලූ ඔබ වෙත ස්තුතිය පළ කරමින් අද වීඩියෝවට එන්නම්. හැමදා වගේ මේ අපේ හෙළමාංශ ශාස්ත්‍රයේ සැඟවී යන ඒ වගේම පාරම්පරික ඇඳුරන් විසින් පරම්පරාවෙන් පිට නොදී රැකගත් ගුරුකම් ඔබ වෙත මා ඉදිරිපත් කරන්නේ වැළලී යන මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ උන්නති උදෙසාමයි. අද මම ඉදිරිපත් කරන්නේ එවැනිම ප්‍රබල ගුරුකමක්. ඒ තමා බහිරව ඉනාව නැමැති රහස් ගුරුකම. මෙමගින් පොළව ආශ්‍රිත කර්මාන්ත කරන්නන් හට එනම් මැණික් පතල් වාගේ කර්මාන්තවල යෙදෙන්නන්ට ඒ වගේම භූමි වස්තුවක් එම නැත්නම් නිධානයක් ලබා ගැනීමට බලාපොරොත්තුෙන් පසු වෙන්නන් හට මාහැඟි වටිනා ගුරුකමක්. 8 කෝටියක් බහිරවයන් තමාහට ඉනා කරගත හැකි. එහෙම නැත්නම් වසඟ කරගත හැකි බහිරව ඉනාව ගුරුකමයි. මොකද පොළව යට කලක් මිහිගත වැස්ති වස්තුවක් ලෙහෙසියෙන්ම තමාහට නතු කර ගැනීමට අයිති කර ගැනීමට අපහසුයි. බහිරව බලපෑම් මත පොළව යට ඇති වස්තුන් තව තැනකට ගෙන යාමට එහෙම නැත්නම් ඇදීමකට ලක් කිරීමට මේ බහිරව යන්නට ඇති පුදුමාකාර හැකියාව නිසායි. උදාහරණයක් ලෙස කියනවා නම් අද මෙතරම් තාක්ෂණයේ දියුණු කලක උවත් විද්‍යුත් උපකරණ මගින් පොළව අභ්‍යන්තරයේ නිරීක්ෂණය කළ හැකි කලකුවත් එම උපකරණ වලින් නියමිත ස්ථානය නිරීක්ෂණය කළ ලකුණු කළව පසු කැණීමක් සිදු කර බලන විට එම ස්ථානයේ එම වස්තුව නැහැ. එවැනි සිදුවුම් ඕනෑ තරම් අද අපට අහන්න දකින්න ලැබෙනවා. ඒට ප්‍රධානම හේතුව බහිරවයන් විසින් ඒ ඇදීමකට ලක් කළ පසුවයි. මෙය මැණික් පතල් කර්මාන්තයට පොදු කාරණාවක්. මොකද ඔවුන් කැමති නැහැ මෙතරම් කලක් රැක සිටි වස්තුව අන් හයකුට අත්කර ගැනීමට දී ඔවුන් පසකිරීමට කිසිසේත්ම උන්නට කැමැත්තක් නැහැ. මොකද ඔවුන් ආශාව තෘෂ්ණාව දැඩි ලෙස මුල් කරගෙන සිටින කොට්ටාශයක් බැවින් මේ බහිරව ඉනාව මගින් සිදු කරන්නේ ඔවුන් ඉනාවට ලක් කර වසඟ කර ඔවුන්ගේ සුව කැමැත්තෙන් එය තමන්ට පහසුවෙන් ළඟා කර ගැනීමට සැලසීමයි. මෙය බොහෝ ප්‍රයෝජන ගත හැකි භූමි වස්තුන් පසුපස ගොස් බහිරව ශාපවල් වලට ලක් වූ අයට පවා මේ බහිර විනාව ගුරුකම ප්‍රයෝජනයට ගත හැකි. හොඳයි වැඩි කතා නැතුව එහෙනම් මම මේ මාහැඟි වටිනා දුර්ලභ ගුරුකම සිදු කරන්නේ කොහොමද කියා ඔබට දැන් කියා දෙන්නම්. පළමුව ඔබ මීට සුදුසු පිරිසුදු ස්ථානයක් තෝරා ගන්න. ජීවම සිදු කරන්නේ රන් තැඹිලි තෙල් වලට නිසා පිරිසුදු නියමාකාරයෙන් රන් තැඹිලි තෙල් සිඳවා ගන්න. ඒ ශාස්ත්‍රානුකූලව සිදු කර ගන්න. එය ඔබට කිරීමට අපහසු නම් රන් තැඹිලි තෙල් බෝතලයක් මිලදී ගන්න ඒ වගකීමක් ඇති විශ්වාසවන්ත තැනකින්. ඉන්පසු අවශ්‍ය පුද ඔබ පිළියෙල කරගන්න. ඒ සඳහා නෙළුම් මල් පළතුරු වර්ග 7ක්, කැවිලි වර්ග 5ක්, නොයිදුල් බතක්, පස්මාලුවක්, කිරි පැණි, අබින්කංසා, බුලත් විටක්, තැඹිලි ගෙඩියක්, ගිතෙල් මිශ්‍ර උදු කිරිබතක්, සුවඳ වර්ග 5, පුලුටු වර්ග 5, ලද පස්මල්, බුලත්, හඳුන් කූරු, කපුරු, පඳුරු, පිනිදිය, සාම්බ්‍රාණි යන පුද මල් තටුවේ
තැන්පත් කරගන්න. මේ සියල්ලම ඉතාමත් පිරිසිදුව සිදු කළ යුතුයි. බහිරව බැල්ම බහිරව දිෂ්ටිය පවතින වේලාවන්නේ දිවා රාත්‍රී දෙකෙහිම 9:12 සිට 9:36 බැවින් එම කාලයට ජීවම ආරම්භ කිරීමට සියලු දේ කල්ැතුව පිළියෙල කරගන්න. 9:12 ඉඳලා 9:37 කාලය බැවින් 9:12ට වත් මල් තටුවේ පහන් දැල්වීම සිදු කර ජීවම ආරම්භ කරන්න ලෑස්ති වන්න. ඉන්පසු ඔබ නා පිරිසුදු වී පිරිවට ඇඳගත් පසුව ඔබ පළමුව බුදුන් වැඳ පිරිත් සජ්ජායනා කර දේවාරාධනාව කර ඊශ්වර ස්තෝත්‍ර ගියා. ඊශ්වර දෙවියන් වන්දනා කරන්න. ඉන්පසුව බහිරව ස්තෝත්‍ර ගියා සුවඳ දෙමින් ජීවම ආරම්භ කරන්න. රන් තැඹිලි තෙල් බඳුන මල් තටුවේ තැන්පත් කර නූල් නව පටක් ලෑස්ති කරගෙන එක් නූල් පොටක් රන් තැඹිලි තෙල් බඳුනේ දවටා අනිත් නූල් පොට තමාගේ අතෙහි රඳවාගෙන ජීවම සිදු කරන්න. මෙය සියල්ලටම පෙර ඔබ ඇඳුරු ආරක්ෂාවකින් ඔබත් ඔබගේ නිවසිනුත් ආරක්ෂා කර ජීවම ආරම්භ කිරීමට මතක තබා ගන්න. විශේෂයෙන්ම කිල්ලෙන් කුණෙන් බැහැර වී ඉතාමත් පිරිසුදුව මෙම ජීවම කිරීමට මතක තබා ගන්න. මේ මන්ත්‍රය නිවැරදිව උච්චාරණය කළ යුතුයි. 10 වරක්වත් මේ මන්ත්‍රයෙන් හොඳින් ජීවම සිදු කරන්න. මේ තමා බහිරවයන් 8 කෝටියක් තමාට වසඟවන බහිරව ඉනාව නැමැති බොහෝ දුර්ලභ ප්‍රබල වටිනා මන්ත්‍රය. ඕම් චණ්ඩ ප්‍රචණ්ඩ මහා බහිරවයාය භය භයානක උග්‍ර චණ්ඩ කෝපාග්නි ජේව රූපාය ත්‍රිනේත්‍ර රුද්‍රාය ජ්වලා ජ්වලිතාය විවෘතාය තමුකාය දන්තෝත්කට දීර්ඝාය දීර්ඝාක්ෂ දංෂ්ඨාය විවෘත මුඛාය ජ්වලා ජ්වලිතාය නකනක මේකල දාම විභූෂණාය නීලවර්ණ මේඝකූට සදීශාය සකල දෛත්‍යං සංහාර රුද්‍රාවතාර සකල ආයුධ පරිපූර්ණ දසහස්තාය උග්‍ර ගෝර භීමනාද භයංකාරය භෝ භෛරවයාය ඕන් රීං වාං රීං වීං හෝං වුං රීං වේං හාං වක් ශ්‍රීං ක්ලීං භෛරවයාය සර්ව යක්ෂ රාක්ෂ ප්‍රීසාච කුම්භාණ්ඩ මනෝනග ප්‍රళාය සර්ව ප්‍රෞසද ප්‍රමන්ත ප්‍රතන්ත ප්‍රවිද්‍යා ඡේදනකාරාය හෝං හුං හුම් පට් පට් ස්වාහක්. මේ තමා 8 කෝටියක් බහිරවයන් තමන්ට ඉනාවන තමන්ට වසඟවන බහිරව ඉනාව නැවති ඒ මාහංගි වටිනා මන්ත්‍රය. මෙයින් ජීවන් කළගත් රන් තැඹිලි තෙල් ඔබගේ භූමියේ භූමි වස්තුවක් ඇති ස්ථානයක් ඔබ සැක පහල කරගෙන සිටිනවා නම් ශාස්ත්‍රානුකූලව දැන සිටිනවා නම් එම ස්ථානයේ මෙම තෙල් වලින් පහනක් රාත්‍රී කාලයේදී මා අර කියපු වෙලාවට යොදාගෙන පහන් දැල්වීම කිරීම සුබයි. ඔබ මණික් පතල් කර්මාන්තයේ දෙන්නේ කන්නම් භූමියේ මණික් විශාල මණික් බලාපොරොත්තුෙන් පසු වෙන්නෙක් නම් විශාල වටිනාකමක් ඇති මණික් බලාපොරොත්තුෙන් පසු වෙන්නෙක් නම් මණික් පතලයේ එම වේලාවට පහනක් දැල්වීම සිදු කරන්නේ මේ තෙල් වලින් ඔබට පහසු උදේ හෝ රාත්‍රී කාලයේ එම වේලාව අල්ලා. භූමි වස්තුන් ඔබට නොසිතූ ආකාරයෙන් භූමි වස්තුන් ඔබට ලැබීම සිදු කරයි. සම්පත් ගෙනදීම සිදු කරනවා. අඩාල වූ දියුණුව වළකාලා ඔබට නොසිතූ විරු දියුණුවක් ඔබ වෙත සලසා දෙනවා. මේ ආවාට ගියාට නොකර සියල්ල ශාස්ත්‍රානුකූල වත්පිළිවෙත් අනුව ජීවන් කිරීමට මඟ බලා ගන්න. ඔබට අපහසු නොපැහැදිලි දෙයක් ඇතනම් මාට දන්වන්න. වේලාව ඇති ආකාරයෙන් පහසු වේලාවක ඔබට ඔබගේ ප්‍රශ්නයට ඔබගේ ගැටලුවට විසඳුම මා කියා දෙන්නම්. එනම් ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම